බෑ බෑ මේ ටයර් එක වැටෙනවා බං මේ ටයර් එක වැටෙනවා පළට මේවා මෙතනින් අරයට යන්න තියෙන්නේ. එතකොට අපි මෙහෙම උඩට යන්නේ. ඒක වංගුව. මෙහෙම උඩ ත්‍රිවිල් විතරක් යන එකක්ද කොහෙද? Hello guys, welcome to Chamath Gimman YouTube channel. ඉතින් අපේ annual trip එකේ 3 වෙනි දවස් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් අපි ගියේ මන්දාලන් නුවරට. guys ඊට කලින් කියන්න ඕනේ අපේ annual trip එකේ පළවෙනි සහ දෙවෙනි දවස් දෙකේම videos දෙක මගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ videos දෙකත් ගිහලා බලන්න. ඉතින් අපි නුවරඑළියේ ඉඳලා තමයි මන්දාලන් නුවරට ගියේ. ඇත්තටම මේ පාර මාර භයානක පාරක්. ඉතින් මේ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ ටයර් එක වැටෙනවා පළට. මේවා මෙතනින් අරයට යන්න තියෙන්නේ. එතකොට අපි මෙහෙම උඩට යන්නේ. ඒක වංගුව. මෙහෙම උඩ ඒක තමයි මං කියන්නේ. පුළුවන්. ආරේ ගොඩ. ත්‍රිවිල් විතරක් යන එකක්ද කොහෙද? වෙන පාරක් ඇතුලේ එයාට යන්න බෑ. ඔව් මම හිතන්නේ නැති කොළඹට යන්න වෙන එකක් නේ. ඔය යනකොට නම් යන්නේ මේකේ. අපි ආයේ බයික් වලනේ අපේ ආවද බෝතල් කඩවල දෙන එකට තියෙන්නේ. ඔව් පාලම් වල. පාලම් වල එකට බෝතල් කඩවල දෙනවා තියෙන්නේ. ඒ තරම් අලුත්. පාරේ ඉන්න හොඳයි. ඒ තරම් අලුත්. මේ පාර හදලා තියෙනවා සෑහෙන. පැත්ත බලන්න මීදුම පිරිලා ඉස්සරෙන් පාරක් වාහනයක් ආවොත් ත්‍රිවිල් ෂේප් ඔය පැතරල්ලා අපව ගන්න මෙහාට අනේ පුළුවන් නයිස් ඒක තමයි අඬගේ වෙලට පොඩ මේ පැත්තට එන්න කියලා සපෝට් එකට කුසල් අඬ ගන්න තරු ඈ අපිට කම් බය වෙලා වගේ guys ඔයගොල්ලෝ මන්දාලන් නුවර යනවා නම් අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට highly recommend කරන්නේ නුවර ඉඳලා මන්දාලන් නුවරට යන්න කියලා. ඉතින් guys මන්දාලන් නුවර ගැන කියනවා නම් ඇත්තටම මා ලස්සන view එකක් තියෙන පැත්තක්. ඉතින් ඒ view එක අපිට වෙන දේවල් කරලා ලබා ගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම මන්දාලන් නුවර යන්න ඕනේ මේ view එක විඳින්න නම්. guys අපේ 3 වෙනි දවසේ පටන් ගත්තේ සෆාරි රයිඩ් එකකින්. ඇත්තටම සෆාරි රයිඩ් එකකින් වෙන්නේ ඇවිල්ලා පැය 3ක් පාත් අතර කාලයක් අපිව මන්දාලන් නුවර තියෙන ලස්සන view points අතරකට එක්කන් යනවා. ඇත්තට මේ view points අතර වෙන්නේ ලස්සන view point එකක් තියෙනවා. ඒ වගේම තමයි තව දියඇලි අතරකට එක්කන් යනවා. ඉතින් මේ රයිඩ් එකට ඒගොල්ලෝ යූස් කරගන්නේ ජීප් එකක්. ඉතින් ඒ ජීප් එකකට ඒගොල්ලෝ අපෙන් ආය කරනවා රුපියල් 13000ක් වගේ මුදලක්. ඉතින් guys අපිට නම් ජීප් දෙකක් ගන්න ඕනා. මොකද අපේ ප්‍රමාණය වැඩි නිසා. ඉතින් එක ජීප් එක අපේ අම්මලා තාත්තලා අනිත් ජීප් එකේ අපේ තරුණ සෙට් එකක් තමයි ගියේ. ඉතින් guys මන්දාලන් නුවර ගැන මම විශේෂයෙන්ම කියන්න ඕනේ නැහැ. ඇත්තටම මාව ලස්සන පැත්තක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම යන්න ඕන පැත්තක්. ඉතින් ජීවිතේ ඩ්‍රීම් ප්ලේස් එකක් කියලා කිව්වොත් හරි. අනිවාර්යෙන් ඕගොල්ලත් මන්දාලන් නුවර යන්න chance එකක් හම්බුනොත් අනිවාර්යෙන්ම යන්න. මාව ලස්සන view point එකක් තියෙන තැනක්. මෙතනදී නම් ඉතින් මම පොඩි celebrity scene එකක් තමයි දාන්නේ. guys ඉතින් අපේ අයගේ අතේ cash තිබ්බේ නැහැ කියලා. ඉතින් ළඟම තිබ්බ ATM එකකට අපි මුලින්ම ගියා. ඉතින් එතනට ගිහිල්ලත් ඉතින් කළේ photos ගන්න එක. මොකද ඉතින් අපේ අය ඉතින් photogenic ලා නිසා. guys තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න. guys අපි ඉස්සෙල්ලාම ආවේ ඇවිල්ලා මන්දාලන් නුවර view point එකට. මාරම ලස්සන view point එකක්. අනිවාර්යයෙන්ම මන්දාලන් නුවර ගියොත් මේ view point එකට යන්නම ඕනේ. ඉතින් ආ view point එකෙන් නගින්න කලින් අපේ කිෂෝ මල්ලි පොඩි walk එකක් දාලා පෙන්නනවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ. ඇත්තටම මේ view point එකේදී මාර ලස්සන view එකක් පේනවා. අනිවාර්යයෙන්ම මේ view point එකට ඔයගොල්ලෝ යන්නම ඕනේ.
ළමයි ඔයා තාම මාගේ සීනේ පෙම් කුමාරියයි සීනෙන් ඔන්න තාම දන්නේ. ඉතින් ගයිස් මෙතනදි වෙන්නේ මගේ නංගි මාව අනුකරණය කිරීමක්. Hello guys, welcome to Chamat Vlogs. අපි ඉතින් දියල්ල බලන්න යනවා. මොන දියල්ලද බලන්නේ? කවරේ මොකක්? මේක. මොකක්ද දියල්ල? මන්දාර මීදුම. මේ අරකට බලන්නකො. කොච්චර ලස්සනද කියලා බලන්න. ඒ අපේ නොනගතේනේ. අර අපේ අම්මලා අර පැත්තේ නෝ. නිදි පොඩ්ඩක්. තාත්තන නිදි පොඩ්ඩක්. wow. ගයිස් අපි දෙවනියට ආවේ කබරගල දියඇල්ල බලන්න. ඉතින් ඇත්තටම මාව ලස්සන දියඇල්ලක්. ඉතින් කබරගල දියඇල්ලට මන්දාර නුවර ඉඳලා කිලෝමීටර් 11ක් තියෙනවා. ඉතින් ඒ view එක ඒ වගේම ඒ එන ගමන් මග මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ කබරගල දියඇල්ල. අපි කට්ටියෙන් ආම් මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගන්න කියලා. මොකද හිතෙන්නේ මන්දාරම් නුවර? මන්දාරම් නුවර ගැන ගොඩක් දේවල් හිතෙනවා. අම්මට වමන යනවා කියලා කිව්වා. ඒක බෑග් එකට දාලා ඉන්නත් ඕනේ. මේ ආව පාර ගැන මොකද හිතෙන්නේ? ආපු පාර සුපිරි වයින්ද මාත් හදපු පාරක්. ඒ වගේ පාරවල් ඉස්සරහට දිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ගොඩක් හොඳයි අපිට බැන්න කට්ටිය. ඔව් මේ පැත්ත තෝරගත්තා කියලා. මම හිතනවා කටවල ඉලිප් එකක් කට්ටියගේ ඔව් යල්ල බේම ඔක්ක ඇත්ත ලස්සනයි හොඳ දලා. මේ ඉස්සරහට යන්න දිනවා බලමු. ගොඩක් දේවල්. කවුද ඉන්නේ? අකුල වෙනවා. මොකද හිතෙන්නේ මන්දාරම් නුවර? සුපිරි. අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් කරන් තියනවා එනකම. දැන් ගන්න ගමන් යන්නේ. දැන් ගන්න පුළුවන් නේ ඉස්සරහට ගියා. කිරිබත් එකක් නැගලා යනවා මොකද බීදුමත් එක්ක. ආ පාර ගැන මොකද හිතෙන්නේ? ලස්සනයි. නානයි. මන්දාරම් නුවර ගැන හරිම සතුටුයි මට මම කිව්වේ යන්නේ. ඔව් ඒක හරි. මේ ක්‍රෙඩිට් එක මට ඇවිල්ලා තියෙන හින්දා මට හරි සතුටුයි. ගොඩක් දුර ආවා මේ දියල්ලක් බලන්න. ඔව් මට පෙවුන්නේ නැහැ දියල්ලක් මට පෙවුනේ. නෑ ඒක තමයි. තාවියලි දිනනවා කියලා පෙවුන්නේ නැහැ මේක. ඒත් අපි ආව පාර ගොඩක් ලස්සනයි මාර සුන්දරයි. හරිම සතුටුයි හිතෙන්නේ මන්දාර. කට හරි සරයි. නපුරු කම අදවත් ඔයාන. හරි හරි හරි. මගේ බුදු. ඒවා කොබිත් කෑල්ල. සිටි තරුණිය හොඳයි. හරි අපි ලොකේට එමු. මන්දාර නුවර ගැන කියද්දී මම මුලින්ම කියන්න තියෙන පාර ගැන. ආලා බලන්න. අතන කියනවා නම් පාර ලේසි. මෙයාව ලොක් එක කරන්නේ. පාර ලේසි මේ ගොඩක් ලේසි පාරේ එන්න වරවල් දෙයක් තුනක් වගේ තමයි තියෙන්නේ අපිට එද්දි මේ මන්දාර නුවර නේ පුතේ. නැද්ද? මේ කබරගල නේ පාර. අනේ ඒ කැල්ල දෙන්න. විජෝ. විජෝ වරෙන්. ඒ මොකද කියත්තේ? නෑ ගයිස් මගේ කසිල්ලා ගැන කියනවා නම් ඇත්තටම ලිවිං මූමන්ට් එක මාර විදියට එන්ජොයි කරන සෙට් එකක්. ඉතින් ඇත්තටම අපි මාර එකමුතුයි. ඉතින් ඒ එකමුතුකම තමයි මේ හැම දෙයකම රාස. හිතයි පෙරසේ සුවඳ රස බලා
ගයිස් අපි තුන්වෙනියට ගියේ කොළපතන වෝටර්ෆෝල් එක බලන්න. ඇත්තටම මේක මාරම ලස්සන වෝටර්ෆෝල් එකක්. ඉතින් unfortunately එදා වැස්සා. ඒ නිසා ඇත්තටම මඩ වෙලා තිබ්බේ වෝටර්ෆෝල් එක. ඉතින් ඒ වුණත් ඉතින් අපි බලන්න ගියා. ඇත්තටම මාර ලස්සන පරිසරයක් ඒ පැත්තේ තියෙන්නේ. ගයිස් අපි අන්තිම දවස නෑවේ ඇත්තටම කොළපතන වෝටර්ෆෝල් එකේමයි. ඉතින් ඇත්තටම මාර ලස්සනයි එදා. මම ඒ වීඩියෝ එක මගේ ඊළඟ vlog එකෙන් දාන්නම්. Hi guys, ඉතින් අපි දැන් දියල්ල බල්ල යන වෙලාවක්. හොඳටම දියල්ල බලන එක නේද එකක් පෙන්නන්නම්. හරි? හරි. දියල්ල පිටුනේ අපේ දියල්ල හොරින් බලන්න බය නිසා. So what the hell does? අපි පොඩි ප්‍රෑන්ක් එකක් දෙමු යන්නේ. ඔව්. යා ආණි කියලා බෑලා. Oh right. Oh guys, ඉතින් අපි කරන්න ගිය ප්‍රෑන්ක් එක විනාශ වුණා. මොකද ඊපස්සේ මොඩෙක් නිසා. ඉතින් සෙවුවන් එක නැගිටලා ඉන්නවා. say hi so like ඒකෙන් අපි දියල්ල කොහොමද? ඉතින් දියල්ල කොහොමද නැගිටලා? දියල්ල පෙළුදු කළා. නැත්නම් oh my god. ඔය දැක්කේ නැද්ද දියල්ල? දියල්ල දුඹුරුයි. ගයිස් පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ අපේ සෆාරි රයිඩ් එක ගිය ජීප් දෙකට. මොකද ඒගොල්ලෝ මාර ලොකු සපෝට් එකක් දුන්නා. මාර ෆ්‍රෙන්ඩ්ලි. ගයිස් මන් දානවා සෆාරියක් යනවා නම් අනිවාර්යෙන් අයිලි රෙකමන්ඩ් කරනවා මේ ටීම් එක. ඉතින් ඒගොල්ලෝ ඒ සෝෂල් මීඩියාස් ඔන්න ඔය කාඩ් එකේ මෙන්ෂන් කරලා තිනවා. ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න පුළුවන්.